රැට ඔයාලා තනියම ගමන් කරනවා නම් මෙන්න මේ කරුණු පහ ගැන ඔයාලා ඒ වගේම මේ වීඩියෝ එකට දෙන අවධානයට ඔයාලට ඔයාලගේ ආරක්ෂාවට ලොකු ශක්තියක් වෙයි කියලා මම හිතනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ආලෝකයක් තියෙන ජනතාව ගැවසෙන පාරවල් පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ ඔයාලගේ ජංගම දුරකථනයේ බැටරි තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඔයාලා ගමන යන්න කලින්. ඒ වගේම ඔයාලා රැට තනියම ගමනක් යනකොට ඉයර්ෆෝන් දෙකම පාවිච්චි කරන්න එපා. අනිවාර්යයෙන්ම ඉයර්ෆෝන් ගහගෙන යන්න නැත්නම් හොඳයි. ඒ වගේම තමයි ගහගෙන යනවා නම් අනිවාර්යයෙන්ම එක ඉයර්ෆෝන් එකක් ගහගෙන යන්න. ඔයාලගේ අවධානය තියාගන්න මහා මාර්ගයේ දෙසට අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා යන ස්ථානය ගැන ඔයාලගේ පවුල කෙනෙකුට හරි එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෙකුට හරි අනිවාර්යයෙන්ම දැනුවත් කරලා තියන්න. මම මෙන්න මේ ගමන යනවා. ඒ වගේම මේ වෙලාවට මම ආයෙ එනවා. මෙන්න මේ ස්ථානයට තමයි මම යන්නේ කියලා ඒක අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් කරලා තියන්න. ඒ වගේම තමයි මොකක්ම හරි අනතුරක් ඔයාලට දැනුනොත් එහෙම අනිවාර්යයෙන්ම අවට තව කවුරු හරි ඉන්නවා නම් එයාලගෙන් සහාය ඉල්ලන්න පුළුවන්. ඒ වගේම කලබල වෙන්නේ නැතුව ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී තවත් මොකක් හරි ගැටලුවක් වුණොත් එimhe ඔයාලට පුළුවන් 119 කතා කරලා ඉවරලා මේ සම්බන්ධව දැනුවත් කරලා උදව් ඉල්ලන්න. ඉතින් හැමදාම වගේ මේ වීඩියෝ එකත් ඔයාලට කරන්නේ ඔයාලව දැනුවත් කරන්න මොනවා හරි දෙයකින් ඔයාලට වෙන කරදරයකින් ඔයාලව බේර ගන්න පුළුවන් වෙයි කියන අදහසින් ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න පුළුවන් නම් ඔයාලගේ යාළුවන්ට ඔයාලගේ ඥාතීන්ට දැනගන්න මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිවත් ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා.